ඔයත් මේ දවස්වල Facebook එකේම ඕන තරම් දැකලා ඇති මෙන්න මේ විදිහේ AI වලින් ජෙනරේට් කරගත්ත ෆොටෝස්. ඉතින් මේම ෆොටෝ එකක් දැක්කහම අපි ගොඩක් වෙලාවට try කරන්නේ අපේ මූණ දාලා මේ වගේ ෆොටෝ එකක් හදාගන්නනේ. ඉතින් මේම හදාගන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේකේ image prompt එක ඕන වෙනවා. ඒ හින්දා ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ prompt එක මේ ෆොටෝ එක දාපු වෙනත් එක කතා කරලා ගන්න බලන එක. හැබැයි මේ ප්‍රොම්ප්ට් එක අපිට ඉදිරියට ගන්න බැරි වුණොත් අපිට කොහෙත්ම බැරි වෙලා යනවා මේ වගේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. එහෙනම් ඔන්න ඔයාලට තව දුරටත් මේ විදිහට ඉමේජ් ප්‍රොම්ප්ට් හොයන්න වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ වගේ ෆොටෝ එකකින්ම මේ ඉමේජ් ප්‍රොම්ප්ට් එක ලේසියෙන්ම අපිම ගන්න කියලා. ඒ වගේම මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙන්නේ අපි සෝෂල් මීඩියා වල දකින්න එන්නේ ෆොටෝ එක විතරයි. එහෙනම් ඉතින් ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාලා මේවත් එක දිගටම එකතුලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම මේ වගේ දේවල් ගැන ඉස්සරහට දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ටෙක්නෝලොජියාව දැම්ම subscribe කරගන්න. එහෙනම් ඉතින් යමු අපි අද වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ඔයාලට පේන්න ඇති මම ඉන්නේ Facebook post එක. ඒ වගේම මේ ෆොටෝ එක හදලා තියෙන්නේ 100%ක්ම AI වලින්. එනම් අපි දැන් බලමු මේ ෆොටෝ එක විතරක් පාවිච්චි කරලා කොහොමද මේක හදන්න අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් එක හොයාගෙන අපේ පින්තූරයක් දාලා මේක ලේසියෙන්ම හදාගන්න කියලා. ඉතින් මේ වැඩේ කරන්න ඉස්සලා අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරන්න බැරි නම් ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපි දැන් යන්න ඕන ChatGPT එකට. ඉතින් ඔයාලා පුළුවන් ChatGPT app එක පාවිච්චි කරන්න, එහෙම නැත්නම් site එක පාවිච්චි කරන්න, ඒ වගේම ChatGPT WhatsApp එකෙන් පාවිච්චි කරන්න. ඉතින් ඔයා කැමති විදිහක් තෝරගන්න. ඉතින් මම තෝරගත්තේ ChatGPT app එක. ඉතින් මේකට ආවට පස්සේ ඉස්සෙල්ලාම කරන්න ඕන අපි Facebook එකෙන් ගත්ත ෆොටෝ එක මේකට අප්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මම මෙන්න මෙතන තියෙන මේ ෆොටෝ අයිකන් එක ක්ලික් කරගන්නවා. මේ ක්ලික් කරලා ෆොටෝස් වලට යනවා. මේ විදිහට මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙහෙම අප්ලෝඩ් කරගත්තට පස්සේ අපි දැන් මේකට පොඩි ටෙක්ස්ට් එකක් දාගන්න ඕන. ඉතින් මේ ටෙක්ස්ට් එක ගන්න ඕන හින්දා ඔයා යන්න මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකට. මෙහෙම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට උඩින්ම මෙන්න මෙතන ලින්ක් එකක් බලා ගන්න පුළුවන් වෙයි අපේ WhatsApp channel එකේ. ඉතින් ඔයා මේ ලින්ක් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ විදිහට අපේ WhatsApp channel එකට. ඉතින් ඔයාලට පේනවා පල්ලෙහා තියෙනවා follow channel කියලා බටන් එකක්. ඔයාලට පුළුවන් මේ ක්ලික් කරලා මේ විදිහට අපිව follow කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ChatGPT එකට දාන්න කියලා මම prompt එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක මේ විදිහට long press කරන් ඉඳලා උඩ තියෙන copy icon එකෙන් මේක copy කරගන්න. ඉතින් මෙම් copy කරගත්තට පස්සේ අපි යන්න ඕන ආයි ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා ඒ copy කරගත්ත text එක මෙන්න මෙතනට paste කරගන්න. ඉතින් මේක මේ උඩ තියෙන කොටස විතරක් අයින් කරගන්න ඔයා. මෙහෙම දාගත්තට පස්සේ අපි දැන් මෙන්න මෙතන send icon එක උඩ click කරගන්න ඕන. එහෙනම් ඔන්න ඔයාලට දැන් පේන දේ ටික වෙලාවකට පස්සේ මේකේ ලොකු description එකත් එක්ක අපි ඉල්ලපු prompt එක මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. අපි දැන් කරන්න ඕන මේක copy කරගන්න. ඉතින් මම මේක long press කරලා select text කියන option එක දෙනවා. ඉතින් මේකට ගිහිල්ලා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ඒරියා එක විතරක් මේ විදිහට select කරගන්න. ඉතින් මම මේ විදිහට මේ ඔක්කොම select කරලා මෙන්න මෙතන තියෙන copy කියන option එක දෙනවා. ඉතින් මේම copy කරගත්තට පස්සේ ඔන්න දැන් අපි prompt එක හොයාගෙන තියෙන්නේ. එහෙනම් අපි දැන් image generate කරලා බලමු මේ prompt එක හරියද අපිට ඕන විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ හින්දා මම යනවා Google Gemini වලට. ඉතින් මම Google එකට ගිහලා search කරනවා Google AI Studio කියලා. search කරලා මෙන්න මේ site එක තුරට යනවා. ඉතින් මෙතනට ආවට පස්සේ මේ plus icon එක click කරලා මම මෙතනට මගේ පින්තූරයක් upload කරගන්නවා. ඉතින් මේ විදිහට මගේ පින්තූරයක් දාගත්තට පස්සේ අපි දැන් කරන්න ඕන මෙතනට අපි ChatGPT එකෙන් හොයාගත්ත prompt එක දාන එක. ඉතින් ඔන්න මම මේ prompt එක දාගත්තා. අපි දැන් මේක generate කරලා බලමු. එහෙනම් ඔයාලට පේන ඇති මෙන්න මෙතන අපේ image එක generate වෙලා තියෙනවා. ඒ වගේම මම දෙපැත්තෙන් දාලා තියන්නම් Facebook එකේ තිබ්බ image එක මොකද්ද, මම මේ ක්‍රමෙන් generate කරගත්ත image එක මොකද්ද කියලා. ඉතින් මේ වගේ තව samples දෙක තුනකුත් මම ඔයාලට බලන්න මෙන්න මෙතන දාන්න. ඒ අරහ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක කොච්චර සාර්ථකද කියලා. ඒ කියන්නේ ඔයා තවදුරටත් Facebook එකේ තියෙන AI image වල prompt කාගෙන්වත් ඉල්ල වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ ක්‍රමය හරහා ෆොටෝ එක දාලා prompt එක ඔයා විසින්ම හොයාගන්න. ඉතින් මං හිතනවා මේක ගොඩක් ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව ප්‍රශ්නක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි කමෙන්ට් සෙක්ෂන් එකේදී ඒ දේවල් ගැන කතා කරමු. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.